අද දින 2026 සඳහා වසර සඳහා වන කොළඹ මහනගර සභා අයවැය පාලක පක්ෂ ජයග්‍රහණය කරා. ඒකෙදී විශේෂයෙන් අපිට කියන්න කැමතියි අපි අද දිනේ අපේ ගරු මන්ත්‍රීතුමෙක්ව නාරායන්පිට පොලිසියෙන් උදෙන්ම ගෙදර ගිහිල්ලා අරගෙන ගිහින් රඳවගෙන ඒ වගේම තවත් මන්ත්‍රීවරු දෙන්නෙක් අතුරුදා. මේ මන්ත්‍රීවරු දෙන්න ගෙදරක් ගිහිල්ලා බැලුවා නැහැ. මේ මන්ත්‍රීවරුන්ගේ දුරකථනයත් අක්‍රිය වෙලා තියෙනවා. එතනත් අපිට ඡන්ද දෙකක් නැහැ. ඒ වගේම තවත් මන්ත්‍රීතුමෙක්ගේ භාර්යාවට හදිසි අවාසනාවන්ත විදියට හෘදයාබාධයකට ලක් වෙලා බොහොම අසාධ්‍යයි කියලා ඡන්දේ පාවිච්චි කරන්න කිට්ටු එතුමාට නික්ම යන්න වුණා. අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම අපිත් එක්ක ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ගරු මන්ත්‍රීතුමියා ඡන්දේ පාවිච්චි කරේ ආණ්ඩු පක්ෂෙත් එක්ක. අපිට හිතා ගන්න පුළුවන් මොකද මෙතන වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි කියන්න කැමති එදා පළවෙනි වර අයවැය පරාජයට පත් වෙච්ච මොහොතේ ගරු නගරපතිතුමිය ප්‍රකාශ කරේ මොකද්ද? හෘද සාක්ෂිය අට්ටු කරලා බලන්න කියලා. අපි දැන් එදා අදහනවා එතුමියට හෘද සාක්ෂිය එකඟවද? එතන හෘද ශාස්ත්‍රයට තට්ටු කරලා අහන්න අද දිනේ බෞද්ධය ලබා ගත්තේ කොහොමද කියන. ඒ නිසා අපි සැලෙන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂයක් හැටියට අපේ නියම කාර්යභාරය කොළඹ නගර ජනතාව වෙනුවෙන් අපි කරනවා. අපිට බෞද්ධය නැතිකම නිසා නෙවෙයි අද අපි පෙරදුනේ. හරි? ඒ නිසා මේක බෞද්ධය යම් මන්ත්‍රීවරුන්ගේ මෙතන නැතිකම උඩ තමයි අපිට මේක පරාජයටපත් උනේ. ඒ නිසා අපි ඉදිරියටත් මේ බෞද්ධය රැකගැනීමෙන් අපේ කටයුතු කරනවා. මොකද අද අපි අයවැය පරාජය කරලා අද නගරපතිතුමිය ගෙදර යන්නේ නැහනේ. නගරපතිතුමිය මේ පාසුනේ ඉන්නවා. අපි වැඩි කලබල වෙන්න අවශ්‍ය නැහැ. එතුමියගේ හෘද සාක්ෂි තට්ටු කරලා අහන්න කියන කැමති අද දිනේ ඒගොල්ලෝ බෞද්ධය ගත්තේ කොහොමද කියලා. අපි පස්සේ අපේ මැති ඇමතිවරු කතා කරලා ඡන්දෙට අවසන් මොහොත වෙනකොට තමයි එතුමාට එන්න අවස්ථාව ලැබුණේ. කොහොමද ඒක ඡන්දේ ප්‍රකාශ කරගන්න පුළුවන් වුණා. මොකද මේගොල්ලන්ගේ කරපු වැඩේ අපිටත් අපි යම් කතාවල් තිබ්බා. ඒකත් අපිට කරගන්න බැරුණා. අපිට දුන්නේ ඡන්දෙ ඉක්මනින් යන්න. මොකද මෙහෙන් මන්ත්‍රීතුමෙක්ගේ භාර්යාව අසාධ්‍ය තත්ත්වයේ ඉන්නවා. ඒ වගේම මෙතුමාව එතන අපිට ළඟා කරගන්න බෑ. තවත් මන්ත්‍රීවරු දෙන්නෙක් නැහැ. තවමත් මන්ත්‍රීවරුන්ගේ දෙන්නගේ ෆෝන් එක අක්‍රියයි. හොයාගන්න නැහැ. මොකද වුනේ කියලා. ඉතින් ඔබතුමාලා දන්නවනේ. හොඳ බුද්ධිමත් මාධ්‍යවේදීන් ඇටියට මෙතන වෙලා තියෙන සෙල්ලම මොකද්ද කියලා. හරි? ඒ නිසා අපි සැලෙන්නේ නැහැ. අපි ඉස්සරහට අපි බෞද්ධදේ අදාගෙන අපි ගමනක් යනවා. ඔව් 56යිනේ. මොකද අපිට හතරක් මැම්සන් එක්කෙනෙක් ස්පිරිතාලේ. ඒ දෙන්නේක හොයාගන්න නැහැ. ඒක මන්ත්‍රීතුමියක් අද ආණ්ඩු පක්ෂයට ඡන්දෙ දුන්නා. නොහිතපු විදියට. ඒතර ජොහාරා මන්ත්‍රීතුමිය මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමියක්. අපි එතුමියට අපි බොහොම ගරු කරන මන්ත්‍රීතුමියක්. එතුමිය හිටි ඇටියෙම මේ වගේ ඡන්දේ පාවිච්චි කරනවා. මොකද අපිට ගෙදර ගිහිල්ලා ඉඳගෙන පස්සෙම ඉඳලා ඡන්දේ දීපන් කියලා කියන එහෙම තත්ත්වයක් නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදීනේ. ඒ නිසා එතුමිය තේරුම් ගන්න ඕනේ එතුමිය මේ ලැබිච්ච බෝනස් 80කින් ඒ පක්ෂේ විශ්වාස කරලා පක්ෂ නායකතුමා විශ්වාස කරලා මෙතුමිය පත් කළේ. එතුමිය මේ පක්ෂ නායකයන්ට මොනේ දැලි ගන්න විදියට කටයුතු කරලා තියෙනවා. ඊට පස්සේ අවශ්‍ය කටයුතු කරයි.